ආයුබෝවන් සුබ දවසක් වේවා. එහෙනම් ඔන්න ඉතින් අදත් බියොන් ලංකා YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරගෙන මම ආවා ඔයාලා ළඟට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි කියලා හිතන දෙයක් ගැන. ඉතින් මේ වීඩියෝ එක අවසාන වෙනකන් skip නොකර බලන්න. එතකොට ඔයාලට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මම thumbnail එකේ ඔයාලා දැකපු විදිහට මම අද කියන්න යන්නේ අපි මෙච්චර කාලයක් පාවිච්චි කරපු සාමාන්‍ය PVC බට වෙනුවට bathroom එකකට යොදා ගන්න පුළුවන්. ඒකට ආදේශකයක් විදිහට දැන් වර්තමානයේ භාවිතා කරන PPR ගැන PPR පයිප් ගැන. ඉතින් මුලින්ම ඔයාලා දන්නවා bathroom එකක් අපි කරපුවාම ටයිල් අල්ලලා bathroom එකක් කරපුවාම ටයිල් ඇතුලෙන් අපි බිත්ති කපලා බට දානවා. ඉතින් කාලයක් යද්දී මේ ගම් අපි ගාන ගම් එක ලීක් වෙන්න ගත්තට පස්සේ ගම් එක සමහරවිට හරියට වැදිලා නැත්තම් එහෙම නැත්තම් බටයක් ඩැමේජ් වෙන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. බට ගොඩක් ශක්තිමත් නැහැ. ඉතින් මේ හේතුත් එක්කලා bathroom එකක් ලීක් වෙන්න ගත්තොත් අපිට ටයිල් ආපහු සම්පූර්ණයෙන්ම කඩන්න සිද්ධ වෙනවා bathroom එක. ඉතින් මේකට විසඳුමක්. එහෙම නැත්නම් මේකට මීට වඩා හොඳ ක්‍රමයක් වර්තමානයේ භාවිත වෙනවා. මේ ක්‍රමය තමයි PPR බට. ඉතින් වර්තමානයේ අපිට ලංකාවේ ගොඩ දෙනෙක් මේ ගැන දැනුවත් නැතුව ඇති. නමුත් වර්තමානයේ අපිට ලංකාවේ අපිට ගන්න පුළුවන් මේ PPR කියන බට සහ ඒ උපාංග. ඉතින් මම අරගෙන ආවාද ඔයාලට මේ PPR සාම්පල් ටිකක්. ඉතින් මේ තියෙන්නේ මේ මම කියන PPR බටේ. මේක සමහර වෙලාවට වෙනත් පාට වලින් පවා එන්න පුළුවන්. නමුත් මේක තමයි ඒ බටේ PPR. ඔයාලට පේනවා මේකේ ඝනකම. මේක ප්ලාස්ටික් බටයක්. එතකොට PVC බටයක් වගේ නෙමෙයි. මේක වෙනස් අමුද්‍රව්‍ය යොදලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ඝනකම මේ බටේක තියෙන. ඉතින් මේක තමයි PPR බට. ඉතින් මේ බටවලට මේවට ගන්න උපාංග මේක අපි කියනවා ක්‍රොස් බෙන්ඩ් කියලා. එතකොට අපි මේක යොදාගන්නේ මේ බටයක් මෙහෙම මේ අතට යන බටයක් හරහට මෙහෙම බටයක් යවන්න වුණොත් බිත්තියෙන් ගොඩක් එළියට එන හින්දා අපි මේ ක්‍රොස් බෙන්ඩ් එකක් දාලා මේක යවන්න තමයි මේ උපාංගය යොදාගන්නේ. ඒත් එක්කලම මේක female elbow එකක්. ඒ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් අපි පෝසස් එල්බෝ කියලා හඳුන්වනවා ලංකාවේ. මේ පෝසස් එල්බෝ එකක්. මේ පෝසස් එල්බෝ එකට තමයි වෑල් එකක් අපිට සම්බන්ධ කරන්න පුළුවන් bathroom කරද්දී මේ වගේ පෝසස් එල්බෝ එකට. ඒත් එක්කලා මේක මේල් ෂොකට් එකක්. මේ විදිහට එල්බෝ ටී ෂොකට් අපිට අවශ්‍ය කරන ඕනම උපාංගයක් මේ විදිහට ගන්න පුළුවන්. මේකේ පිටින් තමයි පොට තියෙන්නේ. ඒ වගේම 90 degree elbow, ඒ වගේම 45 angle elbow, වගේම joint ෂොකට් ඇතුළු ඕනෑම ෂොකට් එකක් මේ පයිප් වලට අපිට ගන්න පුළුවන්. වෙළඳපොලේ මේක තියෙනවා. මේ බටේ තියෙන වාසිය තමයි ඔයාලට පේනවා මේක ගොඩක් ගේජ් එකක් තියෙනවා. ඉතින් කිසිම ගැටලුවක් නැතුව මේක මේ බටෙන් අපි bathroom එකක් කරනවා නම් උණු වතුර සහ ඇල් වතුර පැත්ත යන දෙකම මේ බටෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක උණු වතුර සහ ඇල් වතුර යන දෙකටම ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. අපි PVC වලින් කරනවා නම් PVC අපි ඇල් වතුර පැත්තට දාලා උණු වතුර පැත්තට අනිවාර්යයෙන්ම උණු වතුර බට වෙනම අරගෙන දාන්න ඕන. ඒ වෙනුවට අපිට මේ PPR වලින් කරනවා නම් මුළු bathroom එකම කරන්න පුළුවන්. ඒත් එක්කලම ප්‍රෙෂර් පම්ප් එකක් වුණත් යොදා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ බට ඩැමේජ් වෙන්නේ නැහැ. ගොඩාක් ලොකු ගේජ් එකක් තියෙන හින්දා. ඉතින් මේ බට අපි හයි කරද්දී අපිට ඕන වෙනවා හීටර් එකක්. ඒ කියන්නේ මේ PPR හීටර් එකක්. මේ තියෙන්නේ PPR හීටර් එකක්. මෙන්න මෙහෙම මේ හීටර් එක විදුලියට සම්බන්ධ කරන්න පුළුවන්. ඒත් එක්කලම උෂ්ණත්වය අඩු වැඩි කරන්න පුළුවන්. ස්විච් එකක් එක්කලා මේ හීටර් එක එනවා. මේක රත් වුණාට පස්සේ මේ රතු බල්බ් එක නිමිලා කොළ පාට බල්බ් එකට වැටෙනවා. රස්නේ උෂ්ණත්වය අපිට අවශ්‍ය ප්‍රමාණයට ආවට පස්සේ. ඉතින් මේකේ දැන් මම මේ දාලා තියෙන්නේ 48 size එක. සාමාන්‍යයෙන් අපි bathroom එකක් කරන්න ගද්දී 25 එහෙම නැත්නම් 20 කියන බට size එකෙන් තමයි කරන්නේ. ඒ හැම එකටම අදාළ ෂොකට් හීට් වෙන ෂොකට් මේ හීටර් එකත් එක්කලා ඇවිල්ලා තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම් මේ හීටර් එකට මගේ වීඩියෝ තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. මේ හීටර් එකට සාමාන්‍යයෙන් කොහොමද මේ බටයක් සම්බන්ධ වෙන්නේ කියලා. මේ බටේ අපිට පුළුවන් 25 බටේක මේ බටේ මේක අස්සට මේ පැත්තට බහිනවා. ඒත් එක්කලම ෂොකට් එක මේ පැත්තට බහිනවා. කිසිම ග්ලූ වර්ගයක් යෙදිය යුතු නෑ මේකට. මේක රත් වෙලා සම්පූර්ණම බටේ උණු වෙලා තමයි මේක වදින්නේ. ඊට පස්සේ මේ දෙක උණු වුණාට පස්සේ මේක අපි මෙහෙම ඇතුළට සම්බන්ධ කරනවා. මම වීඩියෝ එකක් දාන්නම් මේ PPR ගහන මේ උඩින්. එතකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ PPR බට පාවිච්චි කරන්නේ. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ PPR වලින් bathroom එක ගැහුවට පස්සේ
බාත්රූම් එකෙන් එළියට එන බටත් මේ PPR වලින්ම කරන්න වෙයිද කියන අදහස. ඉතින් ඒකට කියන්න තියෙන සරලම උත්තරය තමයි නෑ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට මේක සාමාන්‍යයෙන් අර අපි ගන්න PVC බටයකට වඩා මේ බට ගානෙන් චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි බාත්රූම් එකක් අර මම කියපු ටයිල් කඩන්න වෙන්නේ නෑ ආපහු. මේකෙන් ගැව්වොත් ජීවිත කාලෙටම එකපාරයි. ඉතින් එතකොට ඒ හේතුත් එක්කලා අපිට මේකෙන් බාත්රූම් එක කරලා බාත්රූම් එකෙන් එළියට බටේ ආවට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහේ ෂොකට් එකක් මේක මං කිව්වා ඉස්සෙල්ලා මේල් ෂොකට් එකක් පිටින් කොට තියෙන. එතකොට අපිට බාත්රූම් එකෙන් එළියට යන ප්‍රධාන බටේට මෙන්න මේ විදිහේ ෂොකට් එකක් PPR පැත්තට සම්බන්ධ කරලා මේකට අපිට සාමාන්‍ය PVC වල තියෙන ෆීමේල් ෂොකට් එකක් එහෙම නැත්නම් පෝසස් ෂොකට් කියලා අපි හඳුන්වන මෙන්න මේ විදිහේ ෂොකට් එකක් අපිට ගහන්න පුළුවන් PVC. මේ ඊට පස්සේ අපිට මෙතන ඉඳලා අපි ගන්න බට ලයින් එක PVC වලට කන්වර්ට් කරගන්න පුළුවන්. PVC බට වලින් ගෙදර අනිත් ටැප් වලට දාන්න පුළුවන්. බාත්රූම් එක විතරක් මේ PPR වලින් ගහ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම කියන්නේ ඔයාලටත් මූලික වියදම චුට්ටක් වැඩි වුණත් මෙන්න මේ වගේ දෙයකට යන්න. එතකොට ඔයාලගේ අනාගතයේ ඔයාලට එන්න තියෙන ප්‍රශ්න මේ බාත්රූම් එක ලීක් එකක් ගන්න ඒ වගේ එන දේවල් වලින් ඔයාලට මේකෙන් මිදෙන්න පුළුවන්. ඒත් එක්කලම හොඳ කාර්යක්ෂම විදිහට ප්‍රෙෂර් පම්ප් එකක් වගේ දාලා උනත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මේ බට වලින් ගැහුවොත්. මොකද ප්‍රෙෂර් එකට ඔරොත්තු දෙනවා මේ බටේ ගොඩක් ගේජ් එකක් තියෙනවා. ඒත් එක්කලා මේ හදලා තියෙන අමුද්‍රව්‍ය පීඩනයට ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ වගේ වීඩියෝ තවත් බලන්න රැඳිලා ඉන්න බියොන් ලංකා YouTube channel එකත් එක්කලා ඒත් එක්කලම තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා තියාගත්තොත් ඔයාලට මම දාන වීඩියෝ එසැනින් බලන්න පුළුවන්. bell icon එකත් දාලා තියාගන්න. ඉතින් එහෙමනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. අපි උත්සාහ කරලා බලමු PPR වලට මාරු වෙන්න. ජය වේවා හැමෝටම සුබ දවසක්.